පොදුදේශ වාද කණ්ඩායමේ නායක මොරේසු අල්මේදා මේ දකින්නේ ගෙඩි නොහැදෙන කොළවලින් පිරුණු දැනන්ත අනුගසක් නිසා කොළොන්තොට යයි නම් ලද වරාය. ඊට පස්සේ පොන්සියෙන් දෙසිරේ මේ වෙලෙ නගරයේ අරාබි, පර්සියානු, දුන්ගානු සහ චීන වෙළඳුන් පැමිණීම පොර්තුගීසිය.
මෙසේ සිදුවනවා. රටේ මාර්ග ක්ෂේත්‍රයේ විප්ලවක ඉංග්‍රීසි කොළඹ සිට මරදානට යයි පාරක් පෘතුගීසින්ගේ වෙඩිබෙහෙත් ගබඩාව තිබූ තැන පසුව පත්තර මහගෙදරලා ලේක් හවුසේ තිබුණා. මේ අසලින් යන පාර හැදිවුණේ නැකලම් පාර ලෙස. අද ඩී.ආර්. විජේවර්ධන පාර වී තිබෙන්නේ එයයි. ඩී.ආර්. විජේවර්ධන මහතා අන්තිම රජුගේ පොඩි එංගලන්තයේ සිට ගෙන්වා තම පුවත්පතේ පළ කිරීමෙන් පසුව ජාතික කොඩිය නිර්මාණය කළා. එදා අන්තිම රජුන් කොළඹ වෙනත් හැදුණු තැන ආකාශකරේ නමින් ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිවුණා. අන්තිම රජුගේ පිසව මරදානට පොළොවෙන් ගෙන යද්දී නමස්කාරයට ලක් වූ තැන අසල අද දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ඉදිවී ඉතිහාසයේ චමත්කාරය දෛවෝපන පෙරළිය අපට කියන්නේ. ජාතික ගජය හදන්නට පුළුවන් ස්ථානය බේරේවා එදා මෙන් අද සියලු ජාති එක්ක ජීවත් වෙන සතුටේ ජීවිතය. ඊළඟ එකට